විවරණය. තෙරුවන් සරණයි පින්වත් සෑම සියලු දෙනාටම ඒවම් මේ සුතං සූත්‍ර අරුත් විවරණය කියලා අපි නම් කරපු ඒ සදහම් වැඩසටහනේ මීළඟ සූත්‍ර දේශනාව වන සංයුක්ත නිකාය දේවතා සංයුක්තයේ නල වර්ගයට අයත් 5 වෙනි සූත්‍ර දේශනාවයි අද මේ දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මීට පෙර විග්‍රහ කරපු මේ සූත්‍ර දේශනාවල වගේම මේ සූත්‍ර දේශනාවෙත් තථාගතයන් වහන්සේ ජේතවනාරාමේ වැඩ වාසය කරන කාලේ එක්තරා දේවතාවෙක් රෑ පෙර යම ඉක්ම ගිය කල්හි මුළු ජේතවනාරාමේම ආලෝකමත් කරගෙන තථාගතයන් වහන්සේ හමු වෙන්න පැමිණිලා තථාගතයන් වහන්සේට වන්දනා කරලා එකත් පසකින් ඉඳගෙන මේ දේවතාව තමන්ට තියෙන ප්‍රශ්නයක් ගාථාවකින් තථාගතයන් වහන්සේට ඉදිරිපත් කරනවා. කති චින්දේ කති ජහේ කති චුත්තරි භාවයේ කති සංඝාතිගෝ බික්ඛු ඕගතින්නෝති උච්චති. කති චින්දේ කෙතෙක් දෑ සිඳින්නේද? කති ජහේ කෙතෙක් දෑ දුරු කරන්නේද? කති චුත්තරි භාවයේ මත්තෙහි ඒ උදෙසා කෙතෙක් දෑ වඩන්නේද? කති සංඝාතිගෝ බික්ඛු ඕගතින්නෝති උච්චති. කෙතෙක් කෙලෙස් ඉක්ම වූ භික්ෂුව ඕගයන් තරණය කරා කියලා කියනවාද කියලා ওই විදිහට මේ ගාථාවකින් ප්‍රශ්නයක් විමසනවා තථාගතයන් වහන්සේගෙන්. මේ දේවතාව මේ ගාථාවකින් ඉදිරිපත් කරපු ප්‍රශ්නයට තථාගතයන් වහන්සේත් ගාථාවකින්ම පිළිතුරු දෙනවා. පංච චින්දේ පංච ජහේ පංච චුත්තරි භාවයේ පංච සංඝාතිගෝ බික්ඛු ඕගතින්නෝති උච්චති. තථාගතයන් වහන්සේ මෙතනින් පිළිතුරු දෙනවා පංච චින්දේ පහක් සිඳින්නේය. පංච ජහේ පහක් දුරු කරන්නේය. පංච චුත්තරි භාවයේ මත්තෙහි ඒ උදෙසා පහක් වඩන්නේය. පංච සංඝාතිගෝ බික්ඛු ඕගතින්නෝති උච්චති. කෙලෙස් පහක් ඉක්ම වූ භික්ෂුව ඕගතින්න හේවත් 4 ඕගයන් තරණය කරා කියලා කියනවා කියලා මේ විදිහට තථාගතයන් වහන්සේ ගාථාවකින් පිළිතුරු දෙනවා. එතකොට මොකද්ද මේ තථාගතයන් වහන්සේ පහක් සිඳින්නේය පහක් දුරු කරන්නේය මත්තෙහි ඒ උදෙසා පහක් වඩන්නේ කියලා මේ ආදී වශයෙන් මේ පෙන්නපු විග්‍රහයේ අර්ථය මොකක්ද කියලා දැන් අපි හොඳට නුවණින් විමසලා බලන්න ඕනේ. පංච චින්දේ පහක් සිඳින්නේය. එතකොට මොකද්ද මේ පහක් සිඳිනවා කියලා කියන්නේ? මේ පෙන්නන්නේ මේ සංසාර ඕග එහෙමත් නැත්නම් කාමෝග භවෝග ditthiyෝග අවිද්‍යාවෝග කියලා කියපු. මෙන්න මේ 4 ඕගයන් තරණය කරා කියලා කියන්නේ. සිඳින්න ඕනේ පහක් ගැනයි පෙන්නන්නේ. කොහොම පහක්ද මේ සිඳින්න ඕනේ කියලා කියන්නේ? ඒ තමයි පංච ඕරම් භාගීය සංයෝජන කියලා පෙන්නන්නේ. මේ ඕරම් භාගීය කියලා කියන්නේ යට කොටසට පහත් කොටසට අයත් සංයෝජන. එහෙමත් නැත්නම් මේ කාම ලෝකයේ උප්පත්තියට හේතු කාරණා වන සංයෝජන පහක් තියෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග කියලා. මෙන්න මේ සංයෝජන පහට තමයි පංච ඕරම් භාගීය සංයෝජන කියලා කියන්නේ. මේ යම්කිසි සත්වයේ කාම ලෝකයේ උපදිනවද ඒ කාම ලෝකයේ උපදින්න හේතු කාරණා වෙන්නේ මෙන්න මේ සංයෝජන පහ. අන්න එතකොට මේ පහක් සිඳින්නේය කියලා කිව්වේ මොකද්ද? මෙන්න මේ පංච ඕරම් භාගීය සංයෝජන පහ සිඳින්නේය. එතකොට මොකද්ද මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග කියන්නේ කියලාත් අපි පොඩ්ඩක් තෝරගන්න ඕනේ. මේ සක්කාය දිට්ඨිය කියලා කිව්වහම සක්කාය දිට්ඨිය කියන එක අද බොහෝ දෙනෙක් පටලගෙන තියෙන එක. මේ සක්කාය දිට්ඨිය තෝරගන්න හොඳ ලස්සන විග්‍රහයක් තියෙනවා. එක් අවස්ථාවක විසාක සිටුතුමා ධම්මදින්නා තෙරණින් වහන්සේගෙන් විමසනවා මේ සක්කාය දිට්ඨිය කියලා කියනවා මොකද්ද සක්කාය දිට්ඨිය කියන්නේ කියලා විමසනවා.
එතනදි මේ ධම්මදින්නා තෙරණින් වහන්සේ කරන ලස්සන විග්‍රහයක් තියෙනවා. මේ සක්කාය කියලා කියනවා. මොකද්ද සක්කාය කියන්නේ? පංච උපාදානස්කන්ධයට තමයි මේ සක්කාය කියලා කියන්නේ. එතකොට ඒ කියන්නේ රූප උපාදානස්කන්ධ, වේදනා උපාදානස්කන්ධ, සංඥා උපාදානස්කන්ධ, සංඛාර උපාදානස්කන්ධ, විඥාන උපාදානස්කන්ධ කියන මෙන්න මේ උපාදානස්කන්ධ පහ. ඒ කියන්නේ පංචස්කන්ධයේ සත් කියලා වටිනවා කියලා සාරයි කියලා අරගෙන ඒක උපාදානීය කරගෙන තිනවා. මෙන්න මේ පංච උපාදානස්කන්ධයටයි සක්කාය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ සක්කාය පිළිබඳ එක දෘෂ්ටියක් විග්‍රහ කරනවා. මේ සක්කාය සම්බන්ධ කරලා පෙන්නනවා 20 ආකාර ආත්ම දෘෂ්ටියකට. ඒ කියන්නේ මේ ස්ථිර සදාතනික වෙනස් නොවන විපරිණාමයකට පත් නොවන මෙන්න මෙහෙම ආත්මයක්. එහෙම නැත්නම් මෙන්න මෙහෙම මමෙක් ඉන්නවා කියලා දෘෂ්ටියක් තියෙනවා. එතකොට මෙතන මේ පෙන්වන්නේ නිකම්ම මමෙක් කියන එක නෙමෙයි. දැන් මේ පංචස්කන්ධය ගත්තාම මේ පංචස්කන්ධය මම කියලා හැඟෙනවා. එතකොට මේ පංචස්කන්ධය මම කියලා හැඟෙන එක ඒක වෙනම කාරණයක්. මේ මම කියලා හැඟෙන කාරණයක් එක්ක මේකේ බැඳිච්ච මේ ආත්ම දෘෂ්ටිය තමයි මේ මම කියන කෙනා සදාතනිකයි. ඒ සදාතනික මට මොකුත් කරන්න එහෙම බෑ. ඒ සදාතනික මම මැරෙන්නෙත් නෑ. කිසිම හානියක් කරන්නත් බෑ. එතකොට මෙන්න මෙහෙම මම ස්ථිර සදාතනික වෙනස් නොවන විපරිණාමයකට පත් නොවන මමෙක්. මෙන්න මෙහෙම මමෙක් පිළිබඳව දෘෂ්ටියක් හටගන්නවා. මේ දෘෂ්ටිය හටගන්නෙත් මේ මම කියලා දැනෙන සංඥාවත් එක්ක මේ මම කොහෙද ඉන්නේ කියලා විමසන්න ගියාම ඊට පස්සේ පෙරවිසූ කඳපිලිවෙල දකින ඥානෙ හිම ලබාගෙන ඒ පෙරවිසූ කඳපිලිවෙල දැක්කාම පෙර අත්දැව්වල ජීවිත ගත කරපු හැටි දකින්න. ඒ විවිධාකාර ජීවිත ගත කරලා ඒ ජීවිතේ මරණයට පත් වුණාට පස්සේ ඊට පස්සේ තවත් කොහේ හරි තැනක උපදිනවා. පටිච්ච සමුප්පන්න ධර්මතාවයට අනුකූලව ඒ හේතුඵල ධහමට අනුකූලව කොහොමද මේ එක ජීවිතයක හිටපු සත්වයෙක් ඒ එක පංචස්කන්ධයක් දරාගෙන හිටපු සත්වයෙක් කොහොමද තවත් තැනක මෙහෙම උපදින්නේ? එතකොට මේ ක්‍රියාවලියේ පටිච්ච සමුප්පන්න ධර්මතාවයට අනුකූලව දකින්න නැතිව නිකම් පිටින් කාරණයක් විදිහට විතරක් දැක්කාම අන්න එතකොට දෘෂ්ටියක් ඇති වෙනවා. මේ මම කියලා කෙනෙක් ඉන්නවා. ආත්මයක් තියෙනවා. ඒ ආත්මෙ මේ පංචස්කන්ධේ කොතනක හරි තමයි තියෙන්නේ. එතකොට කුරුල්ලේ පරණ කූඩුවක් අතහැරලා අලුත් කූඩුවක් තනනවා වගේ මේ ආත්මයේ කයක් හැරලා තවත් කයක් තනා ගන්නවා. මේකට මුකුත් වෙන්නේ නැහැ. හරියට ඇඳුමක් ගලවලා තව අලුතෙන් ඇඳුමක් දාගන්නවා වගේ කය මාරු කරන විතරයි. ආත්මයට කිසි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මෙන්න මෙහෙම ඇති කරගන්නවා දෘෂ්ටිය. අර සක්කාය කියලා කිව්ව පංච උපාදානස්කන්ධේ මුල් කරගෙනයි මේ දෘෂ්ටිය ඇති කරගන්නේ. ඒ කියන්නේ මේ පංචස්කන්ධේ උපාදානය කරගෙන ඒක සත් කියලා වටිනවා කියලා අල්ලගෙන ඉන්න තාක්කල් මේ හේතුඵල ධමයක් වැටහෙන්නේ නැහැ. ලෝකේ යථාර්ථයක් වැටහෙන්නේ නැහැ. ඒ හේතුඵල ධමයක් වැටහෙන්නේ නැතිව මම කොතනද ඉන්නේ, මම කියන්නේ කොහොම කෙනෙක්ද, මෙන්න මේක හොයන්න ගවේෂණය කරන්න ගියාම මහා දෘෂ්ටි කාන්තාරයක පැටලෙනවා කියලා කියනවා. ඒ කියන්නේ කෙලවරක් නැති දෘෂ්ටි ජාලයක පැටලෙනවා. මේ මම කියලා කියන්නේ මොකේද කියලා බලනවා. එහෙම බලනකොට දැන් මේ රූපස්කන්ධය කියලා ගත්තාම මේ රූපය මම වෙමි කියලා ගන්නවා. එතකොට මේ රූපය කියලා කිව්වහම එතන දැන් මේ ශරීරයක් තියෙනවා. මේ ශරීරයේ රූපය කියලා ගන්නවා. එතකොට එක අදහසක් ගන්න මේ ශරීරයට තමයි මම කියන්නේ. එහෙමත් නැත්නම් එක්ක මේ ශරීරයේ එහෙමත් නැත්නම් මේ රූපය ඇතුලේ තමයි මම ඉන්නේ. එක්ක මට රූපය කියන්නේ. නැත්නම් රූපයටයි මම කියන්නේ. එක්ක රූපේ ඇතුලේ මං ඉන්නෝ, නැත්නම් මං ඇතුලේ රූපේ තියෙනවා. මෙන්න මේ විදිහට රූපස්කන්ධය මුල් කරගෙන හතර ආකාරයකින් විවිධාකාරී දෘෂ්ටි ජාලයක පැටලෙනවා
මම ඉන්නේ කොතනද කියලා හොයන්න ගිහිල්ලා. එතකොට ওই විදිහට ගිහිල්ලා ඊළඟට ආයි නෑ මේ රූපයට වෙන්න බෑ. මේ යම්කිසි ආකාරයක වෙන දෙයක් දැනෙනවා. මේ වීමක් දැනෙන එකට කියනවා වේදනා කියලා. එතකොට මේ යම්කිසි ආකාරයකින් මේ වෙන දේ දැනෙනවද? මේ දැනීමට ගෝචර වෙන හරියක් තියෙනවා, දැනීමක් තියෙනවා. එතකොට මෙන්න මේ දැනෙන හරියට කියනවා වේදනා. එතකොට මෙන්න මේ එහෙනම් මේ වේදනාවටයි මම කියලා කියන්නේ. එක්ක මටයි වේදනාව කියලා කියන්නේ. නැත්නම් මා තුලයි වේදනාව තියෙන්නේ, නැත්නම් වේදනාව තුලයි මං ඉන්නේ. එතකොට ඔන්න ඔය විදිහේ දෘෂ්ටියක් ඇති කරගන්න. මේ හැම තැනකම ගන්නේ ස්ථිර සදාතනික වෙනස් නොවන විපරිණාමයකටපත් නොවන. මෙන්න මෙහෙම ආත්මයක්, මෙන්න මෙහෙම මමෙක්. මේ කොතනක හරි ඉන්නෝ. කොතනද ඉන්නේ? ඒ ආත්මේ ලොකුද පොඩිද? මොන වගේ පෙනුමක්ද තියෙන්නේ? මෙන්න මෙහෙම මේ දේවල් පිළිබඳව නොයෙක් ආකාරයේ විමසන්න ගිහිල්ලා හේතුඵල ධාමක වැටහීමකින් තොරව අන්ධයෝ අතගානවා වගේ බලන්න ගිහිල්ලා පැටලෙන දෘෂ්ටි ජාලයක්. එතකොට මෙන්න මේ විදිහට ඊළඟට මේ සංඥාව කියලා කියනවා හඳුන ගැනීමට. එක්ක මෙන්න මේ හඳුනගන්නේ සංඥාව ඒ තමයි මම. එහෙම නැත්නම් මට තමයි සංඥාව කියන්නේ. එක්ක සංඥාව තුල මං ඉන්නෝ, නැත්නම් මා තුලයි සංඥාව තියෙන්නේ. එතකොට ඒ වගේම එක්ක මේ සංඛාරවලට තමයි මම කියලා කියන්නේ. නැත්නම් මටයි සංඛාර කියන්නේ. එතකොට ඔන්න ඔය ආදී වශයෙන් මේ මොකක් හරි මේ එක්ක විඥාණයටයි මම කියන්නේ. එක්ක මටයි විඥාණය කියන්නේ. එතකොට මෙන්න මේ විදිහට මේ පංචස්කන්ධයේ කොතනකම හරි මම ඉන්නවා කියලා. ඒ මට මුකුත් වෙන්නේ නැහැ කියලා මෙන්න මෙහෙම ආත්ම දෘෂ්ටියක් තියෙනවා. මේකට කියනවා විෂයාකාර ආත්ම දෘෂ්ටිය. මෙන්න මේ පංච උපාදානස්කන්ධය මුල් කරගෙන මේකේ කොතනක හරි මේ ආත්මේ තියෙනවා කියලා අල්ලගෙන මේ පංච උපාදානස්කන්ධයේ කෙරෙහි බැඳිච්ච චන්දරාගයේ නිසාම හේතුඵල දහමක් නොවැටහෙන නිසාම මේම දෘෂ්ටි ජාලයක සත්‍යය පැටලිලා ඉන්නවා. එතකොට මෙන්න මේක සක්කාය දිට්ඨිය කියලා විග්‍රහ කරනවා. මේ විග්‍රහ කරන්නේ සක්කාය දිට්ඨිය කියලා ඒ සක්කාය දිට්ඨියත් එක්ක සම්බන්ධ ආත්ම දෘෂ්ටිය විග්‍රහ කරනවා සක්කාය දිට්ඨිය හැටියට. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය කියලා කිව්වහම මේක ලොකු හාමුදුරුවෝ විග්‍රහ කරනවා මේ කාය කියලා කියන්නේ සමූහයට. රූපස්කන්ධ, වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංකාර ස්කන්ධ, විඥාන ස්කන්ධ කියලා කිව්ව. මෙන්න මේ සමූහයටයි මේ කාය කියලා කිව්වේ. මේක සත් කියලා වටිනවා කියලා ගත්තා. උපාදානය කරගත්තා කිව්වේ ඒකයි. එතකොට මෙන්න මේ කාය සත් කියලා ගත් එක. එහෙමත් නැත්නම් මේ ලෝකයේ සත් කියලා අරගත්ත දිට්ඨියටයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. එතකොට සරලවම සක්කාය දිට්ඨිය මොකද්ද කියලා තෝරගත්තොත් ඔන්න ඔය විදිහට තෝරගන්න පුළුවන්. මෙන්න මේ සක්කාය කියලා කිව්ව මේ පංච උපාදානස්කන්ධය සම්බන්ධ කරගෙන ඒක මුල් කරගෙන ඇති කරගත්ත විෂයාකාර ආත්ම දෘෂ්ටියක් තියෙනවා. ඒකත් මේ සක්කාය දිට්ඨියත් එක්ක එකටම සම්බන්ධ දෙයක්. මොකද මේ සක්කාය දිට්ඨිය ලෝකේ සත් කියලා අරගත්ත මේ දිට්ඨිය තියෙන තාක්කල් ඒ හේතුඵල දහමක් වැටහෙන්නේ නැහැ. මෙන්න මේ හේතුඵල දහමක් නොවැටහෙන මේ ලෝකයේ සත් කියලා ගත්ත ඒ දෘෂ්ටියේ ඉන්න සත්වයා මේ මම පිළිබඳව හොයන්න ගන්නවමයි. මොකද හේතුව මේ ශරීරයේ මම විදිහට දැනෙන්න ගන්නව ඉස්සෙල්ලාම. ඊට පස්සේ මේ මම විදිහට දැනෙන්න ගත්තාම ඒ දැනෙන මම කොහොමද කියලා හොයන්න ගියාම හේතුඵල දහමක් නොවැටහෙන කාරණේ නිසාම මේ විෂයාකාර දෘෂ්ටියන්ගෙන් කෝකක හරි පැටලෙනවා. මහා දෘෂ්ටි කාන්තාරයකට වැටෙනවා. එතකොට ඒ වගේම සක්කාය කියලා කිව්ව මේ පංච උපාදානස්කන්ධය තමයි මම කොතනද ඉන්නේ කියලා හොයන්නේ. එතකොට මෙන්න මේ හේතුව නිසා මේ සක්කාය තුලම විග්‍රහ කරනවා ආත්ම දෘෂ්ටිය සම්බන්ධ කරලා සක්කාය දිට්ඨිය විග්‍රහ කරනවා. අද කාලේ එහෙම ආත්ම දෘෂ්ටියේ මුල් බැහැගෙන එහෙම කතා කරන අය අද කාලේ දකින්න නැති වුණාට බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ දෙසටක් මිත්‍යා දෘෂ්ටි ඇති වෙලා තිබ්බේ මෙන්න මේ ආත්ම දෘෂ්ටිය මුල් කරගෙන. එතකොට මෙන්න මේ පංචස්කන්ධය මුල් කරගෙනයි මේක ඇති කරගන්නේ. මේ පංචස්කන්ධයටම කිව්ව නමක් තමයි මම කියලා කියන්නේ. එහෙම නැතුව රූපස්කන්ධයට වෙන්ව මම කිව්වා එහෙම නෙමෙයි.
වේදනා ස්කන්ධයට වෙන්ව මම කිව්ව එහෙම නෙමෙයි. මේ සමස්ත පංචස්කන්ධ ක්‍රියාවලියම හඳුන්වපු නමක් තමයි මම කියලා කියන්නේ. එතකොට මේ හරියට යම්කිසි ගහක බීජයක් තියෙනවා නම් ඒ බීජය රෝපණය වෙලා තව ගහක් හට ගන්නවා. එතකොට අර කලින් තිබ්බ ගහ මෙතනට ආව එහෙම නෙමෙයි. ඒ ගහෙන් බීජමය ශක්තියක් නිෂ්පාදනය කරා මතු ගහක් ජනිත කරන්න. අන්නේ බීජමය ශක්තිය රෝපණය වෙලා අලුතෙන් තව ගහක් හටගත්තා. මෙන්න මේ වගේ අර එක පංචස්කන්ධ ක්‍රියාවලියකදී මොකද්ද සිද්ධ කරන්නේ? අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් සංකාර කරලා මතුවට පංචස්කන්ධයක් පහළ කරන්න අවශ්‍ය කරන බීජමය ශක්තියක් භව කියලා නිර්මාණය කරනවා. මෙන්න මේ භව කියලා නිර්මාණය කරන බීජමය ශක්තිය එහෙමත් නැත්නම් මතු જાතියක් පහළ කරන පංචස්කන්ධයක් පහළ කරන ශක්තිය මුල් කරගෙන නැවත මතුවට පංචස්කන්ධයක් පහළ කරනවා. එතකොට මෙන්න මේ විදිහට මේ පංචස්කන්ධයක් පහළ කරන හේතුඵල ක්‍රියාවලියක් තියෙනවා. මේක දකින්න නැති වුනහම දකින්නේ මොකද්ද? අනාදිමත් කාලයක පටන්ගෙන නොසිඳී නොබිඳී පවතින ආත්මයක් තියෙනවායි කියලා දෘෂ්ටියක් ඇති කරගන්නවා. මෙන්න මේ හේතුව නිසා මේ ආත්මය සදාතනිකයි. ඒක මුකුත් වෙනස් කරන්න බෑ. ඒක කඩන්න, බිඳින්න, මරන්න, කපන්න, කොටන්න මුකුත් කරන්න බෑ. මෙන්න මෙහෙම කියලා දෘෂ්ටියක් ඇති කරගෙන ඒ දෘෂ්ටිය මුල් කරගෙන මේ ආත්මයේ තියෙන රූපස්කන්ධයේද නැත්නම් වේදනා ස්කන්ධයේද සංඥා ස්කන්ධයේද ඔය ආදී වශයෙන් විමසන්න යනවා. අර පෙරවිසූ කඳපිළිවෙල දකින ඥානයත් පහළ කරගෙන හේතුඵල ධහමක වැටහීමක් නැති නිසා මේ යථාර්ථය වැටහෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ හේතුව නිසා මේ මහා දෘෂ්ටි ජාලාවක පැටලෙනවා. එතකොට මේ හේතුව නිසා බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ මේ සක්කාය දිට්ඨිය විග්‍රහ කරනකොට ඒක විග්‍රහ කරන්නෙම මෙන්න මේ සක්කාය කියලා කිව්ව පංච උපාදානස්කන්ධයත් එක්ක මෙන්න මේ ආත්ම දෘෂ්ටිය සම්බන්ධ කරලයි සක්කාය දිට්ඨිය විග්‍රහ කරන්නේ. එතකොට දැන් අද කාලේ ගත්තාම එහෙම ආත්ම දෘෂ්ටිය මුල් කරගෙන ඒකෙන් තර්කවාද කරන එහෙම අය අද කාලේ දකින්න හරි අඩුයි. එතකොට දැන් අද බෞද්ධ පිරිස ඒ જાති එහෙම දෘෂ්ටියක ඉස්මතු වෙලා නැති වුණාට මේ සක්කාය දිට්ඨිය කියන එක තියෙන තාක්කල් මේ ආත්ම දෘෂ්ටියන්ගේ කුමන හෝ ආකාරයක දෘෂ්ටි ජාලාවක පැටලෙන්න අවශ්‍ය කරන අනුසය තියෙනවා. නමුත් අද බෞද්ධ පිරිස අතර එහෙම ආත්ම දෘෂ්ටිය මුල් බැසගත්ත එහෙම පිරිසක් දකින්න නැති නිසා දැන් අද මේ සක්කාය දිට්ඨිය කියන එක විග්‍රහ කරනකොට ඒ ආත්ම දෘෂ්ටියත් එක්ක සම්බන්ධ කරලා ගන්න නැතුව බොහොම සරලව තෝරගන්න පුළුවන් විදිහක් තමයි මේ කාය කියලා කිව්ව පංචස්කන්ධය. එහෙමත් නැත්නම් මේ ලෝකය කාය කියලා කිව්වේ සමූහය. එතකොට මෙන්න මේ ලෝකය සත් කියලා අරගත්තද මේ කාය සත් කියලා අරගත්ත දිට්ඨිය තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ සක්කාය දිට්ඨිය බිඳෙන්න නම් කල්යාණ මිත්‍රයෙක්ගෙන් සජීවීවම සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනි. අන්න එහෙම සජීවීව සද්ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාවක තමයි මේ සක්කාය දිට්ඨිය කියන එක කැඩෙන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය පිහිටීමත් එක්ක. අන්න එතකොට මොකද්ද සිද්ධ වෙන්නේ? මෙච්චර කාල සත් කියලා වටිනවා කියලා සාරයි කියලා හිතාගෙන හිටියේ. එහෙම වටිනවයි කියලා ගන්න බැරි අසාර දෙයක් නේ කියන වැටහීම එනවා. එතකොට මෙන්න මේ සක්කාය දිට්ඨිය කියලා කිව්ව මේ සංයෝජනියත් එක්ක පටලගත්ත දෙයක් තමයි අස්මිමානය කියලා කියන්නේ. අර ආත්ම දෘෂ්ටිය මේක මුල් කරගෙන කතා කරන නිසාම ඒකත් එක්ක මේ අස්මිමානය පටලගෙන තියෙනවා. දැන් අපිට මේ පංචස්කන්ධය මුල් කරගෙන මේ මම කියලා හැඟෙන හැඟීමක් තියෙනවා. මම කියලා දැනෙනවා. මම කියලා වැටහෙනවා. මම කියලා මැනගන්න. මම කියලා හැඟෙනවා. මේ මම කියලා හැඟෙන එක අයිති වෙන්නේ එහෙම මැනගන්න එක අයිති වෙන්නේ අස්මිමානයට. මම වෙමි කියලා ගන්න මානය. ඒ කියන්නේ මේ මම කියලා අපිට මේ හැඟෙන එකක් තියෙනවා. මම කියලා වැටහෙන එකක් තියෙනවා. මම කතා කරනවා. මම යනෝ එනෝ. මම වැඩ කටයුතු කරනවා. එතකොට මම කනෝ බොනෝ. එතකොට මෙන්න මේ විදිහට මේ මම කියලා හැඟෙන වැටහෙන එකක් තියෙනවා. මේක අයිති වෙන්නේ අස්මිමානයට. අද බොහෝ දෙනෙක් මෙන්න මේ අස්මිමානයත් එක්ක මේ සක්කාය දිට්ඨිය පටලගෙන තියෙනවා.
සක්කාය දිට්ඨියත් එක්ක සම්බන්ධ කරලා විග්‍රහ කරන්නේ මේ අස්මිමානයේදී කතා කරන මේ මම කියලා දැනෙන වැටහෙන එක එහෙම නෙමෙයි. එතනදී කතා කරන්නේ ස්ථිර සදාතනික වෙනස් නොවන විපරිණාමයකටපත් නොවන මමෙක් ඉන්නවා. මොන විදිහකින්වත් පෙලන්න බැරි වෙනස් වෙන්නේ නැති විපරිණාමයකටපත් වෙන්නේ නැති අන්නේ එහෙම මමෙක් සදාතනික මමෙක්. අන්නේ සදාතනික මම කොතනද ඉන්නේ? මේ රූපස්කන්ධයේ දේ මම කියලා කිව්වේ. ඔන්න ඔය ආදී වශයෙන් මේ පංචස්කන්ධය මුල් කරගෙන 4 ආකාරයෙන් 20 ආකාරයකට ඇති කරගන්න ආත්ම දෘෂ්ටියක් කතා කරනවා. හොඳට තෝරගන්න ඕනි. එතන පෙන්නන්නේ ස්ථිර සදාතනික වෙනස් නොවන විපරිණාමයකටපත් නොවන අන්න එහෙම මමෙක් ගැනයි පෙන්නන්නේ. අස්මිමානය කියලා කිව්වේ එහෙම එකක් නෙමෙයි. මම කතා කරනවා, මම කනෝ බොනෝ, මම යනෝ එනෝ, මම කටයුතු කරනවා. මේ ආදී වශයෙන් මේ මම කියලා දැනෙන හැඟෙන එකක් තියෙනවා. ඒක වෙනයි ඒ අස්මිමානය. ඒක දුරු වෙන්නේ අරිහත් ඵලයටපත් වෙනකොට, අරිහත් මාර්ගයේ වඩලා අරිහත් ඵලයටපත් වෙනකොට අන්නේ අරිහත් මාර්ගයේදී තමයි අන්නේ අස්මිමානය කියන එක දුරු වෙලා අරිහත් ඵලයටපත් වෙන්නේ. එහෙනම් ඊට මෙහා කෙනෙක්ට ඕක දුරු කරන්න බෑ. අද බොහෝ දෙනෙක් ඔන්නෝක පටලගෙන ඔක්කොටම කලියෙන් මේ මම කියලා දැනෙන හැඟෙන එක අතාරින්න හදනවා. ඒක දුරු කරන්නේ කියලා දගලනවා. එතකොට ඒක කරන්න බැරි දෙයක්. එහෙනම් තෝරගන්න ඕනේ සක්කාය දිට්ඨියත් එක්ක කතා කරන්නේ මම වෙනයි. අස්මිමානයේදී හඳුන්වන මම කියලා දැනෙන වැටහෙන හැඟෙන ඒ මම කියලා කිව්ව එක වෙනයි. එතකොට ඒක වෙනම තෝරගන්න ඕනේ. එතකොට ඒ වගේම තමයි මේ සක්කාය දිට්ඨියත් එක්ක සම්බන්ධ දෙයක්මයි විචිකිච්ඡාවයි සීලබ්බත පරාමාසයයි කියලා කියන්නේ. ඒ සක්කාය දිට්ඨිය බිඳෙනකොටම අන්නේ හේතුව නිසා විචිකිච්ඡාවයි සීලබ්බත පරාමාසයයි කියන මේ සංයෝජන දෙකත් ඒත් එක්කම බිඳෙනවා. අමුතුවෙන් ඒක බිඳින්නේ කියලා වෙනම උත්සාහ කරන්න කියලා දෙයක් නැහැ. සක්කාය දිට්ඨිය බිඳෙන්නේ යම් අවස්ථාවකද ඒ මොහොතේම විචිකිච්ඡාවයි සීලබ්බත පරාමාසයයි කියන මේ සංයෝජන දෙකත් බිඳෙනවා. එතකොට මේ විචිකිච්ඡාව කියලා කිව්වේ මොකද්ද? විචිකිච්ඡාව කියන එක අද නිකම්ම සැකේ කියලා තමයි ගොඩක් දෙනෙක් අර්ථකථනය කරන්නේ. නිකම්ම සැකේ කියලා කිව්වොත් විචිකිච්ඡාව හරියට තේරුවා වෙන්නේ නැහැ. මොකද සෝතාපන්න ඵලයටපත් වුණා නම් යම්කිසි කෙනෙක් ඒ සෝතාපන්න ඵලයටපත් වෙච්ච කෙනාට මේ විචිකිච්ඡාව නැහැ. එතකොට බුද්ධ ආදී 8 තැන සැකේ කියලාත් මේක තෝරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පිළිබඳ සැක නැහැ කියලා ওই විදිහට තෝරනවා. මෙහෙම තේරුවට මේක හරියට විචිකිච්ඡාව තේරුවා වෙන්නේ නැහැ. මොකද හේතුව? එක අවස්ථාවක මහා නාම ශාක්‍ය කුමාරයා තමන්ගේ ව්‍යාපාර ආදී කටයුතු වලට ගිහිල්ලා සේවකයෝ හරියට වැඩ කරලා නැතිකොට ඒ අයට බැනලා කේන්ති ගිහිල්ලා. එතකොට මේ ආදී වශයෙන් මෙහෙම දූෂිතතාවයටපත් වෙච්ච නිසා ඔහුට බය හිතෙනවා. මේ වගේ වෙලාවක මලොත් එහෙම මං අපායයිද කියලා. දැන් මේ මහා නාම ශාක්‍ය කුමාරයා කියලා කියන්නේ සෝතාපන්න ඵලයටපත් වෙච්ච කෙනෙක්. එතකොට මේ විදිහට බය හිතෙනවා මං අපායයිද කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා විමසනවා. ස්වාමීනි මේ විදිහට මට කේන්ති ගිහිල්ලා මං සේවකීන්ට බිහිම බැන්නා. එතකොට මට ඒ වෙලාවේ හිතුණා මේ වගේ වෙලාවක මං මලොත් අපායයිද කියලා මට මෙහෙම බයක් ඇති වුණා කියලා බුදුරජාණන් වහන්සේට කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරනවා මහා නාම බය වෙන්න එපා ඔබ අපාගත වෙන්නේ නැහැ. එතකොට මහා නාම ශාක්‍ය කුමාරයා එතකොට ආයි දවසකත් ආයිත් ওই විදිහට බුදුරජාණන් වහන්සේට කියනවා අනේ ස්වාමීනි මට ඒ වුණාට බය හිතෙනවා මේ වගේ වෙලාවක මලොත් මං අපායයිද කියලා. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ කිව්ව දේ පිළිබඳ පැහැදිලිව විශ්වාසයි නා. ආයි අහන්න දෙයක් තියනවාද ස්වාමීනි මට බය හිතෙනවා අපායයිද කියලා ආයිත් අහන්න දෙයක් නැහැ. එතකොට එතනේ සැකයි කියලා කිව්ව එක ඒක වෙනයි. ඒ සැකේ කියන එක නෙමෙයි මේ විචිකිච්ඡාවේදී සැකේ කියලා කියන්නේ. අන්න මේක තෝරද්දි මේ එක වචනයක් අතහැරලා තෝරපු නිසායි මේ පටලවිල්ල වෙලා තියෙන්නේ. මේක තෝරන්නේ කොහොමද? බුද්ධේ කංකති විචිකිච්ඡති. ධම්මේ කංකති විචිකිච්ඡති. එතකොට සික්ඛාය කංකති විචිකිච්ඡති.
එතකොට මෙන්න මේ විදිහට කාංකති විචිකිච්ඡති කියලා කාංකති කියලා තව වචනිකුත් එක්කයි මේක විග්‍රහ කරන්නේ. එතකොට මේ කාංකති කියලා කිව්වේ මොකද්ද? ක අංක කියන එකයි කාංක කියලා කියන්නේ. ඒ කියන්නේ අංකයක් දෙන්නේ නැහැ. වටිනාකමක් දෙන්නේ නැහැ. ගණන් ගන්න නැහැ කියන එක. අන්න අර සක්කාය දිට්ඨියේ ඉන්න තාක්කල් මොකද්ද සිද්ධ වෙන්නේ? බුදුරජාණන් වහන්සේව ගණන් ගන්නෑ. ක අංක කංක. ඒකයි කිව්වේ කංකති විචිකිච්ඡති ගණන් ගන්නෑ හැක කරනු පිළිගන්නේ වටිනාකමක් දෙන්නේ. අන්න බුදුරජාණන් වහන්සේව ගණන් ගන්නෑ කියන එකයි මේ පෙන්නන්නේ. හැක කරනෝ ගණන් ගන්නෑ. නිකම්ම හැකයක් විතරක් එහෙම නෙමෙයි. ඒ ගණන් ගන්නෑ හැක කරනවා කියලා කියන්නේ පිළිගන්නේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්දයි කියලා. මොකද අර දෘෂ්ටියේ ඉන්නකන් තියෙන්නේ වෙනම අදහසක්. ඒ දෘෂ්ටියේ ඉන්නකන් ඒ නිසා බුදුරජාණන් වහන්සේව පිළිගන්නේ ගණන් ගන්නෑ. ධර්මයේ ගණන් ගන්නෑ හැකයි. ඒක පිළිගන්නේ හරි එකක් කියලා. එතකොට ඒ වගේම සංඝයාව ගණන් ගන්නෑ. එතකොට ඒ වගේම මේ තථාගතයන් වහන්සේ පෙන්නපු යම් ශික්ෂාවක් තියෙනවා නම් ඒ ආර්ය මාර්ගයේ පූර්ණිය කරගන්න දුන්න යම් ශික්ෂාවක් ක්‍රමවේදයක් තියෙනවද වැඩපිළිවෙලක් තියෙනවද? ඒක ගණන් ගන්නෑ. එතකොට ඒ වගේම මේ පෙර භවයක් තිබ්බයි කියන එකට ඒ පෙර භවයේ පිළිබඳව හේතුඵල ධහමට අනුකූලව තථාගතයන් වහන්සේ විග්‍රහ කරලා දීලා තිබ්බත් ඒ පෙර භවයක් තිබ්බද නැද්ද? ඒක ගණන් ගන්නෑ. ඒ ගැන හැකයි. ඒක විපිලිසරයි. ඒ පිළිගන්න බෑ. මතු භවයක් තියනවාද කියන එක ගණන් ගන්නෑ හැකයි. එතකොට ඒ වගේම පෙර භවයක් මතු භවයක් ওই දෙකම තියනවාද ඇත්තටම කියන එක පිළිබඳව කොහොමද එහෙම තියනවා නම් වෙන්නේ කියන එක මේ ගණන් ගන්නෑ හැකයි. එතකොට ඒ වගේම ඉදා පච්චේතා පටිච්ච සමුප්පාදයේ පිළිබඳව හැකයි. ඒ පටිච්ච සමුප්පාද ධර්මයේ තුලින් විග්‍රහ කරලා දුන්නට මෙන්න මේ විදිහටයි පෙර භවයක ඒ සත්‍යයක් මෙන්න මේ විදිහටයි මතු භවයකට හේතු හදන්නේ. මෙන්න මේ විදිහටයි මතුවට පංචස්කන්ධයක් පහළ වෙන්නේ. එතකොට මේ ආදී වශයෙන් පටිච්ච සමුප්පන්න ධර්මතාවයට අනුකූලව කොහොමද මේ ලෝක සත්‍යය මේ සසරේ සැරිසරන්නේ කියන කාරණේ විග්‍රහ කරාට මතු භවයක් කොහොමද ගොඩනැගෙන්නේ පෙර භවයක් කොහොමද තියෙන්නේ කියන එක විග්‍රහ කරාට මේ සක්කාය දිට්ඨිය බින්දෙන තාක්කල් මේ පටිච්ච සමුප්පාදය පිළිගන්නේ නැහැ. ඒක ගණන් ගන්න නැහැ. ඒකට වටිනාකමක් දෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ විදිහට නිකම්ම හැකේ කියලා එකක් නෙමේ විචිකිච්ඡාව කියලා තෝරන්නේ. කාංකති විචිකිච්ඡති. එතකොට මෙන්න මේ විදිහට ගණන් ගන්නෑ. එතකොට මහා නාම ශාක්‍ය කුමාරයා බුදුරජාණන් වහන්සේව අර අවස්ථාවේ ගණන් ගන්න නැතුව හිටියද? එහෙම එකක් එහෙම නැහැ. ගණන් ගන්න නැතුව හිටියා එහෙම නෙමෙයි. එයාට තියෙන බය ප්‍රකාශ කරා ඉච්චරයි. එහෙම නැතුව බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ ගණන් ගන්නෑ. ඒක පිළිගන්නේ වටිනාකමක් දෙන්නේ එහෙම එකක් එහෙම නෑ එතන. අන්න ඒකයි කියන්නේ කාංකති විචිකිච්ඡති කියලා මෙන්න මේ වචන දෙකක් එක්කයි විචිකිච්ඡාව තෝරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේව ගණන් ගන්නෑ, ධර්මයේ ගණන් ගන්නෑ, සංඝයාව ගණන් ගන්නෑ, වටිනාකමක් දෙන්නේ පිළිගන්නේ සැක කරනවා. නිකම්ම සැක කරනෝ නෙමේ අන්න අර විදිහට වටිනාකමක් දෙන්නේ නැතුව ගණන් ගන්න නැතුව පිළිගන්නේ නැතුව සැක කරනවා. මෙන්න මේකයි විචිකිච්ඡාව කියලා කියන්නේ. එතකොට ඒක එන්නේ අන්න අර සක්කාය දිට්ඨියත් එක්කම තමයි ඒක සම්බන්ධ වෙලා තියෙන්නේ. සක්කාය දිට්ඨිය තියෙන තාක්කල් ඔන්න ඔය විචිකිච්ඡාව තියෙනවා. එතකොට ඊළඟට පෙන්නන සීලබ්බත පරාමාස කියන සංයෝජනයි. සීලබ්බත පරාමාස කියලාත් කියන්නේ ඒ සක්කාය දිට්ඨියේ තියෙන තාක්කල් බිඳින්නේ නැති සංයෝජනයක්. අර සක්කාය දිට්ඨියේ තියෙන නිසා මේ දෘෂ්ටියේ ඉන්න තාක්කල් මොකද්ද කරන්නේ? මේ නිවන් දකින්න වැඩපිළිවෙලක් තෝරගන්න ඥාන දර්ශනයක් නැහැ. එතකොට මොනාම හරි ආකාරයකින් සුද්ධ භාවයටපත් වෙන්න කියලා වැරදි කිලිටි සිල්ලුත සමාදන් වෙලා නොඑක ආකාරයේ වැරදි උත සමාදානය වෙලා ඒ නොඑක ආකාරයේ උත්යන් වලට අනුකූලව කටයුතු කරනවා. එතකොට සමහර වෙලාවට බල්ලෙක් කොහොමද හැසිරෙන්නේ කියන එක බලලා ඒ බල්ලා හැසිරෙන විදිහට තමනුත් හැසිරෙනවයි කියලා බලූතේ සමාදන් වෙනවා. එතකොට ওই විදිහට ගෝඋතේ හරකෙක් වගේ ඉන්නවා. එතකොට මෙන්න මේ විදිහේ නොඑක ආකාරයේ වැරදි විපරීත සිල්ලුත සමාදන් වෙලා ඒවෙන් සුද්ධ භාවයටපත් වෙන්න අපේක්ෂාවෙන් මේ වැරදි දෘෂ්ටියක පිළිහිටලා කටයුතු කරනවා.
මේ නිසාත් මොකද්ද සිද්ධ වෙන්නේ මේ යථාර්ථයක් තෝරගන්න බැරිව මේ හසරේ අනාථ වෙන එකමයි සිද්ධ වෙන්නේ. මෙන්න මේකට කියනවා සීලබ්බත පරාමාස කියලා. අර සක්කාය දිට්ඨියත් එක්ක සම්බන්ධ වෙලාම තියෙන තව සංයෝජනයක්. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය නැත්නම් මේක තියෙන විදිහක් නැහැ. සක්කාය දිට්ඨිය බිඳිනවත් එක්කම අන්නේ හේතුව නිසා මේ විචිකිච්ඡාවයි සීලබ්බත පරාමාසයයි කියලා කියන මේ සංයෝජන දෙකම බිඳිලා යනවා. එතකොට ඊළඟට පෙන්නනවා කාමරාග පටිඝ කියන සංයෝජන දෙක. කාමරාග කියලා කියන්නේ මේකට ලොකු හාමුදුරුව පෙන්න ලස්සන නිරුක්තියක් තියෙනවා. මේ කාම ආස්වාද තුල සරණ එක අග්‍ර කරගන්නවාද? මේ රා කියලා කියන්නේ මේ ආස්වාද තුල සරනවා කියන එක. ඒක අග්‍ර කරගන්නවා ප්‍රමුඛ කරගන්නවා කියන එක තමයි අග්‍ර රාග කියලා කියන්නේ. වටිනාකමක් දෙනවා ලොකුවට. එතකොට මේ කාම ආස්වාද තුල සරණ එක අග්‍ර කරගත්තද මෙන්න මේක කාම රාග කියලා විග්‍රහ කරනවා. එතකොට තව විදිහකින් විග්‍රහ කරොත් මේ පංචකාමයන් භුක්ති විඳීම උදෙසා යම් කිසි කැමැත්තක් තියෙනවද? යම් ආසාවක් තියෙනවද? යම් ඇලීමක් බැඳීමක් තියෙනවද? ඕනේ කියලා එකක් තියෙනවද? ඒ පංචකාමයන් රස විඳින මානසිකත්වයක් තියෙනවද? මෙන්න මේක තමයි කාම රාගය කියලා විග්‍රහ කරන්නේ. එතකොට ඒ වගේම ඒකත් එක්කම සම්බන්ධව පටිඝය කියන එක විග්‍රහ කරනවා. ඒ කියන්නේ කාම රාගයේ යම් ආකාරයකින්ද ක්‍රියාත්මක වෙන්නේ පටිඝය ඊට අනුකූලව ඒ මට්ටමින් ක්‍රියාත්මක වෙනවා. මොකද හැම තිස්සෙම යම්කිසි ආකාරයේ යම් තැනක ඇලීමක් තිබ්බනම් ඒ ඇලීමට යම්කිසි ප්‍රතිවිරුද්ධ කාරණයක් ගොඩ නැගුණා නම් අන්න එතකොටයි ගැටීමක් ඇති වෙන්නේ. එතකොට ඇලීම යම් මට්ටමකටද එතකොට අන්න ඊට අනුකූලව ඒකට ප්‍රතිවිරුද්ධව අකමැති කාරණයක් යම් අරමුණක් නිමිත්තක් මොකක්ම හරි දෙයක් ගොඩ නැගුණා නම් අන්න එතකොට ඊට අනුකූලව ගැටීමක් ඇති වෙනවා. ඒ නිසා හැම තිස්සෙම මේ ගැටෙනවයි කියන කාරණේට ද්වේෂයට පත් වෙනවයි කියන කාරණේට මුල් වෙන්නේ ඇලීම එහෙමත් නැත්නම් රාගය. රාගේ යම් තැනක තියෙනවා නම් අන්න ද්වේෂය ඇති වෙන්න මූලික කාරණයක් වෙන්නේ අන්නේ රාගය. මෝහයේ මූලික කාරණයක් ඒ වගේම අර රාගයේ තියෙනවා නම් ඒකෙම අනිත් පැත්ත ඒකටම විරුද්ධතාවයක් ඇති වුනහම ඇති වෙන දෙයක් තමයි ද්වේෂය කියලා කියන්නේ. එතකොට මෝහය කියලා කියන එක මේ දෙකත් එක්කම කොහොමද සම්බන්ධයි. එතකොට එහෙනම් කාමරාගයේ ස්වභාවයේ මට්ටම කොහොමද ඊට අනුකූලව පටිඝය තියෙනවා. මේ පටිඝය කියලා කියන්නේ මේ ගැටෙන ආකාරය පිළිබඳව ගැටීමම තමයි ද්වේෂයම තමයි පටිඝය කියලා විග්‍රහ කරන්නේ. එතකොට ඒක කොහොමද පෙන්වන්නේ? යම්කිසි ආකාරයෙන් මේ පටිඝය විග්‍රහ කරනකොට පෙන්නනවා. මට අවඩක් කළා. මට අවඩක් කරනවා. මට මතුවට අවඩක් කරයි. මෙන්න මෙහෙම කියලා අතීත අනාගත වර්තමාන කියන මේ කාලත්‍රයේ මුල් කරලා ඒ තමා මුල් කරගෙන ඔන්න ඔය විදිහට මට අවඩක් කරා කියලා මට අවඩක් කරනවා කියලා මට මතුවට අවඩක් කරයි කියලා මෙන්න මේ විදිහට ගැටීමටපත් වෙනවා ද්වේෂයටපත් වෙනවා. එතකොට ඒ වගේම මගේ හිතවතාට යම්කිසි ආකාරයේ අවඩක් කළා දැන් කරනවා මතු කරයි කියලා ওই විදිහට ගැටීමට ද්වේෂයටපත් වෙනවා. එතකොට ඒ වගේම මගේ හතුරට උදව් කරා උපකාරයක් කළා කියලා දැන් කරනවා කියලා මතු කරයි කියලා ඔය ආදී වශයෙන්ුත් ගැටීමටපත් වෙනවා ද්වේෂයටපත් වෙනවා. ඒ වගේම පෙන්නනවා කවුරුවක්වත් කරපු දෙයක් එහෙම එකක් නැතිවත් ආස්ථානීය ද්වේෂයට ගැටීමටපත් වෙනවා කියලා පෙන්නනවා. ඒ කියන්නේ සමහර වෙලාවට හොඳටම වහින්න ගියාම වැස්ස තදටම වහිනකොට මොන එකක්ද මේ වැස්ස කොච්චරවත් වහිනවා කියලා වැස්සත් එක්කත් කේන්ති ගන්නවා. වහිනවා කියන කාරණේ මුල් කරගෙනත් කේන්ති ගන්නවා. පායනවා කියන කාරණේ මුල් කරගෙනත් කොච්චරවත් පායනවා කියලා ඒකත් එක්කත් ගැටෙනවා කේන්ති ගන්නවා. ඔය ආදී වශයෙන් මොනාම හරි කරුණක් මුල් කරගෙන එක්ක දැන් අපි හිතමු ෆෝන් එකේ මොනාම හරි දෙයක් ෆොටෝ එකක් හරි බලන්න හරි මොකක් හරි දෙයකට ටච් කරනකොට ඒක ටච් වෙන්නේ නැහැ. ෆෝන් එකට මොකක් හරි වෙලා අන්න ඒතර ෆෝන් එකක් පොලේ ගහන්න හිතෙන්න පුළුවන් මොන එකක්ද මේක වැඩ කරන්නේ නැහැ නේ කියලා. මෙන්න මේ විදිහට අර වෙන කෙනෙක් මොකක් හරි අවඩක් කරන එකක් එහෙම දෙයක් නැතිව. එතකොට ඔහොම වෙන මොකක්ම හරි දෙයක් මුල් කරගෙනත් ඔන්න ඔය විදිහට කේන්ති ඇති කරගන්නවා. එතකොට මෙන්න මේ විදිහට යම්කිසි ආකාරයක එහෙම ගැටීමට ද්වේෂයට ප්‍රකෝපයට පත් වෙන එකක් තියනවාද? මෙන්න මේක මේ පටිඝයේ විදිහට විග්‍රහ කරනවා.
එතකොට මෙන්න මේ සංයෝජන පහ තමයි ඕරම් භාගීය සංයෝජන පහ කියලා කියන්නේ. එතකොට මේ පංච චින්දේ කියලා බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරේ මොකද්ද? මෙන්න මේ ඕරම් භාගීය සංයෝජන පහ. මේක සිඳින්නේය. එතකොට ඊළඟට පෙන්නනවා පංච ජහේ පහක් දුරු කරන්නේ. මොකද්ද පහක් දුරු කරනවා කියලා පෙන්වුවේ? අන්න ඊළඟ සංයෝජන පහ. රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිජ්ජා කියලා කියන පංච උද්ධම් භාගීය සංයෝජන තියෙනවා. මේ උද්ධම් භාගීය සංයෝජන කියලා කියන්නේ ඉහළ කොටසට අයත්. එහෙමත් නැත්නම් කාම ලෝකයෙන් ඉහළ ලෝකවල උපදින්න හේතු කාරණා වෙන මේ සංයෝජන පහට කියනවා පංච උද්ධම් භාගීය සංයෝජන කියලා. උද්ධම් භාගීය සංයෝජන පහ. එතකොට රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිජ්ජා කියන මෙන්න මේ සංයෝජන පහ දුරු කරන්නේ කියන එකයි පංච ජහේ කියලා බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරේ. එතකොට මොකද්ද මේ රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිජ්ජා කියලා කියන්නේ? මේ රූප රාග කියලා කිව්වාම අර කාමුක නොවන ආස්වාදයන් ගන්න දේවල් තියෙනවා. දැන් නිස්කලංක පරිසරයක් ගත්තාම එතන කාමුක හැඟීමක් එන එකක් එහෙම නෙවෙයි තියෙන්නේ. නිස්කලංක පරිසරයක ඉන්න හරි ආසයි. එතකොට ඒක අයිති වෙන්නේ රූප රාගයට. එතකොට පන්සලකට ගියාම චෛත්‍ය ස්ථානයකට බෝධින් වහන්සේ නමක් ඉන්න තැනකට ගියාම එතකොට ඒ වගේ තැන්වල තියෙන මේ රූපාවචර පරිසරය. ඒ නිස්කලංක බව හරි ප්‍රියයි. එතකොට මෙන්න මේක රූප රාගයටයි අයිති වෙන්නේ. එතකොට ඒක කල්තියා ප්‍රහාණය කරන්න පුළුවන් දෙයක් එහෙම නෙමෙයි. මේ දස සංයෝජනයන් වල මේ සංයෝජන මේ තියෙන අනුපිළිවෙලටයි ප්‍රහාණය වෙන්නේ. මේ විග්‍රහ කරන අනුපිළිවෙලටයි ප්‍රහාණය වෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට මේ රූප රාගය කියලා කිව්වහම අන්න ඒ විදිහට එහෙම නිස්කලංක පරිසරවලට තියෙන ආසාව ඒකත් රූප රාගය. ස්වාමීන් වහන්සේලා ඇසුරු නිසුරු කරන්න හරි කැමති. දහම් සාකච්ඡා කරන්න හරි ආසයි. බණ අහන්න හරි ආසයි. එතකොට මේකත් අයිති වෙන්නේ මේ රූප රාගයට. එතකොට ඒ වගේම රූපාවචර බඹතලයන්හි උපදින්න හේතු කාරණා වන මේ රූපාවචර ධානවලට තියෙන ඇලීමක් බැඳීමක් තියෙනවා. ඒකට තියෙන ආසාවක් තියෙනවා. මෙන්න මේකත් අයිති වෙන්නේ මෙන්න මේ රූප රාගයට. එතකොට ඒ වගේම මේ අරූප රාගය කියලා ගත්තාම අරූප රාගය කියලා කියන්නේ මේ ජීවිත ආසාවක් තියෙනවා. ලස්සන දේවල් බලන්න අහන්න විඳින්න මේ මොකක්වත් නැති වුණා. ජීවත් වෙන්න ආසයි. එතකොට මෙන්න මේ විදිහට කොහොම හරි තියෙන මෙන්න මේ ජීවිත ආසාවක් තියනවාද? මෙන්න මේ ජීවිත ආසාව අරූප රාගය කියලා විග්‍රහ කරනවා. එතකොට ඒ වගේම අරූපාවචර බබතලයන්හි උපදින්න හේතු කාරණා වන ඒ අරූපාවචර සමාපත්තීන්ට තියෙන යම් ආසාවක් තියනවාද? ඒ ආකාසානංචායතනේ විඤ්ඤාණංචායතනේ ආකින්චඤ්ඤායතනේ නේව සංඥා නා සංඥායතනේ කියලා පෙන්නනේ අරූප සමාපatti තියෙනවා. මෙන්න මේ අරූප සමාපatti වලට තියෙන යම් ඇලීමක් බැඳීමක් ආසාවක් තියනවාද? මෙන්න මේකටත් පෙන්නනවා අරූප රාගය කියලා. එතකොට ඒ වගේම මානය කියලා කිව්වහම මේ මානය තෝරනවා සෙය්‍යමාන සදිසමාන හීනමාන කියලා ආදී වශයෙන් මානය විග්‍රහ කරනවා. සෙය්‍යමාන කියලා කියන්නේ මං හරි ඉහළයි. මං තමයි වැඩ්ඩා. එතකොට ওই විදිහට තමන් හරි උසස් කෙනෙක් කියලා, තමන් හරි ලොකු කෙනෙක් කියලා අන්න ඒ විදිහට මාන්නයටපත් වෙනවා. සදිසමාන කියලා කියන්නේ තමන් තව යම් කිසි කෙනෙක්ට යම් විශේෂයි කියලා හැඟෙන කෙනෙක්ට තමන් සමාන කරනවා. මාත් ඒ වගේ කියලා සමාන කරලා මාන්නයටපත් වෙනවා. ඒකට කියනවා සදිසමාන. ඒ වගේම හීනමාන කියලා කියනවා. අනේ මට එහෙම බෑනේ මම මෙහෙමනි කියලා ඉවරලා තමන්ව පල්ලෙහාට දාගන්නවා. අන්න තමන්ව පහලට දාගෙන ඇති කරගන්න මානෙට කියනවා හීනමානී කියලා. එතකොට ඒ වගේම මෙන්න මේ විදිහට යම් කිසි මේ මානය කියලා කියන්නේ මැන ගැනීම. එක්ක මං හරි ඉහළයි කියලා මැන ගන්නවා. එක්ක මං අනිත් අයට මේ මගේ විශේෂ කෙනෙක්ට මා සමානයි කියලා එක්ක මැන ගන්නවා. එක්ක මං හරි පහත් මං හරි හීනයි කියලා මැන ගන්නවා. එතකොට මෙන්න මේ විදිහට මැන ගන්න එක. එහෙම කොහොම හරි මැනගත්තේ එහෙම මාන්නක්කාරකමක් යම් මාන්නයක් තියනවාද? මෙන්න මේක තමයි මාන්නය කියලා විග්‍රහ කරන්නේ. එතකොට ඒ වගේම තමයි
මේ මම කියලා මේ දැනෙන හැඟෙන එකක් තියෙනවා අපි මුලිනුත් පෙන්නවා. අස්මිමානය කියලා. මම කතා කරනවා, මම යනෝ එනවා, මම කටයුතු කරනවා. එතකොට මෙන්න මේ විදිහට මේ මම කියලා හැඟෙන දැනගන්න මැනගන්න එකක් තියෙනවා. මෙන්න මේකට කියනවා මමයි කියලා මැනගන්න එක අස්මිමානය. එතකොට මේ අස්මිමානය එතකොට අරිහත් ඵලයේදී තමයි දුරු වෙන්නේ. අරිහත් ඵලයටපත් වෙන්නේ ආරිහත් මාර්ගයේදී මෙන්න මේ අස්මිමානයේ දුරු වෙලයි අරිහත් ඵලයටපත් වෙන්නේ. එතකොට මේ මෙන්න මේ විදිහට මාන්නේ විග්‍රහ කරගන්න ඕනි. එතකොට ඒ වගේම උද්ධච්ච කියලා කිව්වහම උද්ධච්ච සංයෝජනී. ඒ කියන්නේ යම්කිසි ආකාරයේ මොනයම්ම හෝ කරුණක් මොනයම්ම හෝ නිමිත්තක් ක්ලේශයක් මොකක්ම හරි දෙයක් මුල් කරගෙන හිතේ යම්කිසි නොසන්සුන්තාවයක් ඇති වෙනවද? යම්කිසි විසිරිච්ච ස්වභාවයක්, වික්ෂිප්තතාවයක්, භ්‍රාන්ත බවක්, කැළඹිච්ච ස්වභාවයක් ඇති වෙනවද? මෙන්න මේකට කියනවා උද්ධච්ච සංයෝජනී කියලා. ඒ කියන්නේ මොකක්ම හරි ආකාරයේ දෙයක් මුල් කරගෙන බොහොම නොසන්සුන්තාවයටපත් වෙනවා, කැළඹීමට කලබලයටපත් වෙනවා, වික්ෂිප්තතාවයටපත් වෙනවා, නොසන්සුන්තාවයටපත් වෙලා හිත විසිරීලා යනවා. එතකොට මෙන්න මේ ස්වභාවයටපත් වෙන එක තමයි උද්ධච්චය කියලා විග්‍රහ කරන්නේ. එතකොට ඒ වගේම මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව යම් නොයැටහෙන කමක් තියෙනවද? නොතේරෙන කමක්, අවබෝධ නොකර හරියක් මෙහෙම තියෙනවද? මෙන්න මේකට තමයි අවිද්‍යාව කියලා කියන්නේ. යං අඥානං අදස්සනං අනබිසමයෝ අප්පටිවේදෝ ඔය ආදී වශයෙන් මේ අවිද්‍යාව විග්‍රහ කරනවා. ඒ කියන්නේ මේ චතුරාර්ය සත්‍ය නොතේරුම් ගත්ත බවක්, ඒ අවබෝධ නොකරපු හරියක් තියෙනවද? එතකොට මෙන්න මේක තමයි මේ අවිද්‍යාව කියලා විග්‍රහ කරන්නේ. එතකොට මෙන්න මේ විදිහට පෙන්නපු මේ රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිද්‍යාව කියලා පෙන්නන මෙන්න මේ සංයෝජන පහ තමයි පංච උද්ධම් භාගීය සංයෝජන කියලා කියන්නේ. එතකොට පහ දුරු කරන්නේ කියලා පංච ජහේ කියලා බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරේ මෙන්න මේ සංයෝජන පහ දුරු කරන්නේ කියලා. ඊළඟට පෙන්නනවා පංච චුත්තරි භාවයේ. එතකොට මෙන්න මේ විදිහට පෙන්නපු මේ ඕරම් භාගීය සංයෝජන පහත්, උද්ධම් භාගීය සංයෝජන පහත් කියලා පෙන්නපු මෙන්න මේ දස සංයෝජනයන්ම දුරු කිරීම පිණිස චුත්තරේ කියලා කිව්වේ ඒ මත්තේ උදෙසා කියන එක. ඒ කියන්නේ අන්න අර කලින් පෙන්නපු අර දස සංයෝජනයන්ම දුරු කිරීම උදෙසා පහක් භාවිතා කරනවා කියලා පෙන්නනවා. එතකොට මොකක්ද ඒ භාවිතා කරන පහ? අන්නේ පහ තමයි සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියලා කියන්නේ. එතකොට මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ මොකද්ද? ශ්‍රද්ධාව කියලා කියන්නේ මේ විශ්වාසයට කියනවා ශ්‍රද්ධාව කියලා. ශ්‍රද්ධාව මූලිකවම අර්ථ ගන්නවනේ විශ්වාසය කියලා. අපිට ඕනම දෙයක් කරන්න නම් ඉස්සෙල්ලාම මේ කරන දේ පිළිබඳව යම් විශ්වාසයක් තියෙන්න ඕනේ. ඒ දේ පිළිබඳව අපිට විශ්වාසයක් නැත්නම් කිසිසේත්ම මේ දේ කිරීම උදෙසා අපිට යොමු වෙන්න බෑ. ඒ කියන්නේ දැන් අපි දැන් යම් කිසි විදිහකින් දැන් මහතෙරුන් වහන්සේ අපිට නොඑක ආකාරයේ බෙහෙත් ඖෂධ විග්‍රහ කරලා දීලා තියෙනවා. එතකොට අපි උන්වහන්සේ කෙරෙහි අපිට විශ්වාසයක් තියෙනවා. එතකොට අන්නේ විශ්වාසයක් තියෙන නිසාම උන්වහන්සේ දේශනා කරපු බෙහෙත් ඖෂධ අපි පාවිච්චි කරලා බලනවා. ඒ තියෙන ලෙඩකට මේ බෙහෙත් ඖෂධ පාවිච්චි කරාම මොකක් හරි තුවාලයකට හරි ගාන්න තියෙන බෙහෙතක් ගෑවහම අපිට ප්‍රත්‍යක්ෂවම වැටහෙන්න ගන්නවා මේ බෙහෙතෙන් මේක හොඳ වෙනවා කියලා. එතකොට ඒක ප්‍රත්‍යක්ෂ වැටුණාට පස්සේ එතකොට අර තිබ්බ විශ්වාසය ප්‍රත්‍යක්ෂ විශ්වාසයක් බවට පත් වෙනවා. ආයි වෙනස් වෙන්නේ නැති නොසැලෙන විශ්වාසයක් බවට පත් වෙනවා. අන්න එතකොට ආයි තුවාලයක් මොකක් හරි එහෙම අවශ්‍යතාවයක් ඇති වුණාම අර බෙහෙත පාවිච්චි කරන්න ආයි දෙපාරක් හිතන්න දෙයක් නැහැ. විශ්වාසයි. අන්නේ විශ්වාසයේ නිසා මොකද්ද සිද්ධ වෙන්නේ? ඒ දේ ඇසුරු කිරීම සඳහා ඒ බෙහෙත පාවිච්චි කිරීම සඳහා අපි පෙළඹෙනවා. එතකොට එහෙනම් මෙන්න මේ වගේ අපිට මේ නිවන් දැකීම සඳහා මෙන්න මේ ශ්‍රද්ධාව කියන එක අතිශයින් වැදගත් කාරණයක්. ඒ කියන්නේ තමන් යම්කිසි ආකාරයකින් යයි ධම් දහම් මානසිකාරයක් කරනවාද රාගයක්, ද්වේෂයක්, මෝහයක් ප්‍රහාණය කරන්න. එතකොට ඒ කරන දහම් මානසිකාරයේ තුලින් තමන්ට මෙන්න මේ ආකාරයෙන් රාගයේ, ද්වේෂයේ, මෝහයේ මේ ආකාරයෙන් මේ මානසිකාර කරාම
මේ විදිහට විදර්ශනා කරාම මේක ප්‍රහාණය වෙනවයි කියන කාරණේ පිළිබඳව තමන්ට විශ්වාසයක් තියෙන්න ඕනේ. එහෙම විශ්වාසයක් තිබ්බාම තමයි ඒ විදිහට ඒ දහම ඇසුරු කිරීම සඳහා වීරියක් ඇති වෙන්නේ. ඒ සඳහා යොමු වෙන්නේ, පෙළඹවීමක් එන්නේ. එතකොට මේකෙන් මට මේ දහම මේ ආකාරයෙන් ඇසුරු කිරීමෙන්, මේ විදිහට විදර්ශනා කිරීමෙන් මට මෙන්න මේ ආකාරයෙන් සැනසීමටපත් වෙන්න පුළුවන්. නිවීමටපත් වෙන්න පුළුවන් කියලා මෙන්න මේ විශ්වාසය තියෙන්න ඕනේ. එතකොට මෙන්න මේ ශ්‍රද්ධාව බොහොම වැදගත් කාරණයක්. මේ ආර්ය මාර්ගයේ වැඩිම සඳහා පොළඹවන්නේ, යොමු කරන්නේ මෙන්න මේ ශ්‍රද්ධාවෙන්. එතකොට ඒ වගේම ඊළඟට වීරිය කියන කාරණය, ඒ කෙලෙස් ප්‍රහාණය කිරීම පිණිස යම් උත්සාහයක් වීරියක් දරනවාද, එතකොට ඒකෙන් තවත් වෙනම කාර්යභාරයක් වීරිය කියන ඉන්ද්‍රියෙන් සිද්ධ වෙන්නේ. එතකොට මේ සද්ධා ඉන්ද්‍රිය, වීරිය ඉන්ද්‍රිය. එතකොට මේ ඉන්ද්‍රිය කියලා කියන්නේත් මොකද? නායකයා, ප්‍රධානියා කියන අර්ථයෙන් තමයි ඉන්ද්‍රිය කියලා කියන්නේ. ඉන්ද්‍ර කියලා කියනවා නායකයා, ප්‍රධානියා. එතකොට මේ ශ්‍රද්ධාවෙන් වෙන්නේ එක කටයුත්තක්. ඒ කටයුත්තට ශ්‍රද්ධාව ප්‍රධානයි. ඒ නිසා ඒකට ශ්‍රද්ධා ඉන්ද්‍රිය කිව්වා. එතකොට වීරියෙන් සිද්ධ වෙන්නේ තව කර්තව්‍යයක්. එතකොට මෙන්න මේකට වීරිය ප්‍රධානයි. එතකොට ඒ නිසා වීරිය ඉන්ද්‍රිය කියලා කියනවා. ඒ වගේම ඊළඟට සතිය කියන්නේ මොකද්ද? මනස සිහියෙන් කල්පනාවෙන් ඉන්නවා. Tamante යම්කිසි ආකාරයකින් මේ රාගයට, ද්වේෂයට, මෝහයට පත් වෙන එකක් තියෙනවා නම් ඒක අල්ලලා දෙන්නේ මෙන්න මේ සතියේ. ඔන්න රාගයටපත් වුණා, ඔන්න කේන්ති ගියා, ඔන්න ගැටීමටපත් වෙලා ඉන්නේ. එතකොට ඔන්න නොසන්සුන්තාවයටපත් වෙලා ඉන්නේ. මෙන්න මේක අල්ලලා දෙන්නේ මොකෙන්ද? සතියේ. එහෙනම් සතිය හරියට උපමා කරනවා දොරටු පාලයට. හරියට ඇතුළට එන අයව ගානට අල්ලනවා, ගැලපෙන්නේ නැති කෙනෙක් ඇතුළට ආවොත් අල්ලනවා. ඇතුළට එන පිට වෙන අය ගැන හොඳ හොදිසියෙන් ඉන්නවා වගේ. මේ ආයතන 6 කෙරෙහි මනස සිහියෙන් ඉඳලා ඇලීමකට, ගැටීමකට, මුලාවටපත් වෙනකොට ඒක අල්ලලා දෙන්නේ. ඔන්න ඇලීමකටපත් වුණා, ගැටීමකටපත් වුණා, මුලාවකටපත් වුණා කියලා සිහි කරවලා අල්ලලා දෙන්නේ මෙන්න මේ සතියෙන්. එහෙනම් සතියේ කාර්යභාරය ඒකයි. එතකොට ඊට අනුකූලව සතිය ඉන්ද්‍රියක් බවට පත් වෙනවා. ඒ කාරණේට සතිය නායකයි, ප්‍රධානයි. ඒ වගේම මේ සද්ධා, වීර්ය, සතිය ওই විදිහට ක්‍රියාත්මක වෙලා ආවහම අන්න එතකොට හිත සංසිඳිලා, සහැල්ලු භාවයටපත් වෙලා ඒ යම්කිසි දහම් මානසිකාරයක් කරන්න යොමු වෙනවා නම් ඒ කෙරෙහි ඒ හිත ඇදී සිටිනවා. ඒ යම් සමයක් කෙරෙහි, අවස්ථාවක් කෙරෙහි ඇදී සිටින එකට කියනවා සමාධිය කියලා. එතකොට මේ දහම් මානසිකාරයක් කරනකොට ඒ කෙරෙහි හිත ඇදී සිටිනවාද, ඒක එතන ඇති වෙච්ච සමාධිය. එතකොට මේ නිවීම, සැනසීම කෙරෙහි හිත ඇදී සිටලේ නිවීම, සැනසීම ඉන්න පුළුවන්කම හම්බ වෙනවා. ඒක නිවන් සමාධිය. එතකොට මේ දහම් මාර්ගයක් වැඩිීමේදී, මේ විදර්ශනා කිරීමේදී හිත කැළඹිලා නොසන්සුන් වෙලා නම් තියෙන්නේ. ඒ කැළඹිච්ච නොසන්සුන් වෙච්ච හිතකින් යථාර්ථයක් දකින්න බෑ. එහෙනම් හිත සංසුන් වෙලා, තැම්පත් වෙලා, සමාධිමත් වෙලා තියෙන්න ඕනි. එතකොට අන්න සමාධියේ කාර්යභාරය හිත විසිරුවන්නේ නැතුව, කලබන්නේ නැතුව සංසුන් කරලා පවත්වනවා. එතකොට මෙන්න මේක අතිශය වැදගත් දෙයක්. මෙන්න මේ ශ්‍රද්ධාවේ කාර්යභාරය, වීර්ය කාර්යභාරය, සතියේ කාර්යභාරය, සමාධියේ කාර්යභාරය ඔය ආදී වශයෙන් ගොඩනැගිලා ආවහම අන්න ඔය ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි කියන මෙන්න මේ හතරෙන් හදලා දෙන පසුතලයේ ආධාර කරගෙන ප්‍රඥාවෙන් මොකද්ද කරන්නේ? ප්‍රකාරයේ දකින්න එක. ඒ කිව්වේ යථාර්ථය යථා ආකාරයෙන් දැකලා ගෝචර කරගන්න එක තමයි ප්‍රඥාවෙන් කරන්නේ. එතකොට මෙන්න මේ විදිහට මේ සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා සම ලෙස වඩමින් තමයි මේ දස සංයෝජනයන්ම දුරු කරලා දාන්නේ, බිඳලා දාන්නේ. එතකොට එහෙනම් පංච චුත්තරි භාවය කියලා කිව්වේ මොකද්ද? මෙන්න මේ දස සංයෝජනයන් දුරු කිරීම පිණිස ඒ උදෙසා පහක් වඩන්නේ. මොකද්ද වඩන පහ? මෙන්න මේ සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියන මෙන්න මේ ඉන්ද්‍රිය පහ වඩනු. ওই ඉන්ද්‍රිය පහ ওই විදිහට වඩලා ප්‍රගුණ වෙලා එනකොට ඕක බලවත් වෙලා, බල නැගිලා, ඕකම තමයි සද්ධා බල, වීර්ය බල, සති බල, සමාධි බල, ප්‍රඥා බල කියලා විග්‍රහ කරන්නේ. එතකොට ඊළඟට බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරනවා පංච සංඝාතිගෝ බික්ඛු ඕගතින්නෝති උච්චති. සංඝ පහක් දුරු කරපු භික්ෂුව ඕගයන් තරණය කරා කියලා කියනවා කියලා දේශනා කරනවා.
මොකද්ද මේ සංඝ පහක් කියලා කියන්නේ? සංඝ එහෙම නෙමෙයි. සංඝ කියලා මහ ප්‍රාණ ගහන්න තියෙන ඒ සංඝ රත්නය කියනකොට ඒ කියන ඒ සංඝ එහෙම නෙමෙයි. මෙතන නිකං සංඝ කියලා කියන්නේ මොනවටද? කෙලෙස් වලට. එතකොට රාගය කියන්නේ සංඝයා, ද්වේෂය කියන්නේ සංඝයා, මෝහය කියන්නේ සංඝයා. ඒ වගේම පෙන්නනවා මාන සංඝය, ditthi සංඝය කියලා තව සංඝ දෙකක් පෙන්නනවා. රාග, ද්වේෂ, මෝහ, මාන, ditthi කියලා මෙන්න මේ සංඝ පහක් විග්‍රහ කරනවා. කෙලෙස් පහක් කියන එකයි. එතකොට මේ රාගය කියලා කිව්වාම ඒ යම් කිසි කුමන හෝ ආකාරයේ ආස්වාදයක් පස්සේ යන්න යම් ඇලීමක් බැඳීමක් තියෙනවාද, ආසාවක් කැමැත්තක් තියෙනවාද, ඒ ආස්වාද පස්සේ සරීම අග්‍ර කර ගැනීමක් තියෙනවාද, මේක තමයි රාග කියලා විග්‍රහ කරන්නේ. එතකොට මේ කුමන හෝ ආකාරයක යම් ඇලීමක් තියෙනවා නම්, බැඳීමක් තියෙනවා නම්, යම් රාගයක් තියෙනවා නම්, ඒකට ප්‍රතිවිරුද්ධව යම් කිසි කරුණක් ගොඩ නැගුණාම ඒ ඇතිවෙන යම් ගැටීමක් තියෙනවාද, දූෂ්‍යතාවයට පත්වීමක් තියෙනවාද, මෙන්න මේක තමයි ද්වේෂය කියලා කිව්වේ. එතකොට යථාර්ථයේ නොවැටහෙන ඒ මුලාව තමයි මෝහය කියලා විග්‍රහ කරන්නේ. යථාර්ථයේ වැටහෙන්නේ නැති මෝඩකම, මුලාව, නොවැටහීම, අඥානකම, ඒක තමයි මෝහය කියලා විග්‍රහ කරන්නේ. එතකොට මාන්නය කියලා කිව්වට පස්සේ අපි කලින් මාන්නය කියන එක විග්‍රහ කරා. එතකොට ඒ තමයි මාන්න කියන කෙලෙසයක් විදිහටත් විග්‍රහ කරනවා. එතකොට ditthi කියලා කිව්වට පස්සේ ditthිත් කෙලෙසයක්. දැන් සක්කාය දිට්ඨිය කියලා කිව්වාම එතනත් මේ ලෝකයේ සත් කියලා සාරයි කියලා ගත්ත දිට්ඨිය. ඒක කෙලෙසයක්. ඒ වගේම දැන් සීලබ්බත පරාමාසය කියලා කිව්වාම එතනත් වැරදි දෘෂ්ටි මුල් කරගෙන තමයි විවිධාකාරයේ ඒ උත සමාදම් වෙලා ඉන්නේ. ඒ සියලු දෘෂ්ටිත් ඒවත් කෙලෙස්මයි. එතකොට සම්මා දිට්ඨිය හැර යම්කිසි ඒ දස වස්තුක මිත්‍යා දිට්ඨිය ආදී වශයෙන් ඒ තව යම් තාකේ සම්මා දිට්ඨිය හැරුණකොට තියෙන යම්කිසි විවිධාකාරයේ මේ ලෝකේ හොඳයි වටිනවයි සාරයි කියලා දිට්ඨි තියෙනවාද? දස වස්තුකේ වැරදි මිත්‍යා දිට්ඨි තියෙනවාද? මේ සියල්ලත් දිට්ඨි කෙලෙස් යටතේ විග්‍රහ වෙනවා. එතකොට මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා පංච සංඝාතිකෝ බික්ඛු ඕග තින්නෝති උච්චති. මෙන්න මේ කෙලෙස් පහක් දුරු කරපු භික්ෂුව සතර ඕගයන් තරණය කරපු කෙනා කියලා බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරනවා. සතර ඕගයන් පිළිබඳව අපි මුල්ම සූත්‍රයේ ඒ ඕග තරණ සූත්‍රයේදී සතර ඕගයන් පිළිබඳව විග්‍රහ කරලා තියෙනවා. ඒ පිළිබඳව පින්නතුන්ට ඒක ශ්‍රවණය කරලා තේරුම් ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ දේවතාව අහපු ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ මේ විදිහට ගාථාවෙන් පිළිතුරු දෙනවා. දේවතාව මොකක්ද අහන්නේ? කති චින්දේ, කති ජහේ, කති චුත්තරි භාවේ, කති සංඝාතිගෝ බික්ඛු ඕගතින්නෝති උච්චති. කෙතෙක් දෑ සිඳින්නේද, කෙතෙක් දෑ දුරු කරන්නේද, මත්තෙහි ඒ උදෙසා කෙතෙක් දෑ වඩන්නේද. කෙතෙක් කෙලෙස් ඉක්ම වූ භික්ෂුව සතර ඕගයන් තරණය කරපු ඕග තින්න කරපු කෙනා කියලා කියනවාද කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. අන්න බුදුරජාණන් වහන්සේ ඊට පිළිතුරු වශයෙන් ඒතර මොකද්ද පෙන්වුවේ? පංච චින්දේ, පංච ජහේ, පංච චුත්තරි භාවේ, පංච සංඝාතිකෝ බික්ඛු ඕග තින්නෝති උච්චති. පංච චින්දේ ඕරම් භාගීය සංයෝජන පහ සිඳින්නේ. පංච ජහේ උද්ධම් භාගීය සංයෝජන පහ දුරු කරන්නේ. පංච චුත්තරි භාවේ ඒ උදෙසා, ඒ කියන්නේ ඕරම් භාගීය සංයෝජන පහත් උද්ධම් භාගීය සංයෝජන පහත් කියලා පෙන්නපු මේ දස සංයෝජනම දුරු කිරීම උදෙසා පහක් වඩනවා, පහක් භාවිතා කරනවා. මොකද්ද? සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියන මෙන්න මේ පහ ඒ උදෙසා භාවිතා කරන්නේ, වඩන්නේ. පංච සංඝාතිගෝ බික්ඛු ඕග තින්නෝති උච්චති. රාග, ద్వේෂ, මෝහ, මාන, ditthi කියලා කියන මෙන්න මේ සංඝ පහ, එහෙමත් නැත්නම් කෙලෙස් පහ දුරු කරපු භික්ෂුව සතර ඕගයන් තරණය කරපු කෙනා කියලා, ඕග තින්න භාවයට පත් වෙච්ච කෙනා කියලා කියනවා කියලා ওই විදිහට දේශනා කරනවා. එතකොට මෙන්න මේ සූත්‍ර දේශනාව තමයි කතිචින්ද සූත්‍ර දේශනාව කියලා විග්‍රහ කරන්නේ. එතකොට එහෙනම් මේ පින්නත් පිරිසත් මේ සූත්‍ර දේශනාවේ සඳහන් කරපු මේ කරුණු කාරණාවන් බොහොම හොඳට නුවණින් මනසිකාර කළා ඒ විග්‍රහ කරපු පෙන්වා දුන්න ඒ කරුණු කාරණාවන් තමන්ගේ ආර්ය මාර්ගයේ පූර්ණ කර ගැනීම පිණිස උපනිශ්චය කරගනිමින් ඒ හැකි ඉක්මනින් තුමු නිවන් සාක්ෂාත් කරගන්න අප්‍රමාදීව කටයුතු කරගන්න සෑම සියලු දෙනාටම යහපතක් වේවා.